අනේ කොහොමද? ඔයාලා හොඳින් ඇති කියලා හිතනවා. මම අද මේ වීඩියෝ එක කරන්නේ ඔයාලට ස්ට්‍රෝබෙරි පැලයක් කොහොමද හදාගන්නේ කියලා කියන්න ඕන හින්දා. මේ ස්ට්‍රෝබෙරි පැලේ මෙන්න මගේ ළඟ තියෙන ස්ට්‍රෝබෙරි මේ පැලෙන් මෙන්න මෙහෙම වැලක් ඇවිල්ලා මෙන්න මෙහෙම අග්ගිස්සෙන් පැලයක් හැදෙනවා. මේ බලන්න. මෙන්න මේ වැල ඇවිල්ලා මෙන්න මේ අග්ගිස්සෙන් පැලයක් හැදෙනවා. දැන් මම මේ ටික තියලා තියෙන්නේ පැල බෝ කරගන්න ඕන හින්දා. මල් ඕනේ නම් ඔයාලට ගෙඩිය ඕනේ නම් මේක කඩලා අයින් කරන්න ඕනේ. ගෙඩිය ඕනේ නැත්නම් මේ පැලෙන් පැල දෙක තුනක් බෝ කරගන්න ඕනේ නම් මල් එන්න ඉස්සෙල්ලා මේ පැල හදා ගන්න ඕනේ. මේ මල වැල තිබ්බොත් පැල හැදෙන්නේ නැහැ. මේක ඔයාලට ගෙඩිය ඕනේ නම් මේක කඩලා අයින් කරලා පැල බෝ කරන්නේ නැතුව ඒක ගහ තියන්න ඕනේ. එන වැල කඩන්න ඕනේ. එන වැල කඩන්න ඕනේ. නැත්නම් ඔයාලට ගෙඩි ගන්න වෙන්නේ නැහැ. ගෙඩි මේ ඕනේ නම් මේ වැල අයින් කරන්න ඕනේ. ගෙඩි එපයි නම් ඔයාලට පැල බෝ කරගන්න ඕන නම් මේ වැල මෙහෙම තියාගන්න ඕනේ. ඊට පස්සේ අපි දැන් පොහොර එකක් මෙහෙම එකතු කරගෙන පොහොර එකක් පෝච්චියට වඩ කැමති පෝච්චියකට දාලා අපිට තියෙන්නේ මේ පෝච්චියට මෙහෙම මේ පැලේ ලං කරලා තියන්න තමයි. මෙන්න මෙහෙම පස් ටිකක් පොහොර එකක් දාලා මෙහෙම වැල අපි ලං කරලා තියෙනවා. එතකොට එයා මේ පස් වලට මුල් ඇදලා ඒ පැලේ මේ තනියම හැදෙනවා. අපි මොකුත් කරන්න ඕනේ. මේක මෙහෙම සතියක් විතර තියලා ඉවර වෙලා අපි මේ වැල කඩන්න ඕනේ. නැත්නම් මේ ගහ බාල වෙනවා. අපිට මේ ගහෙන් ආයෙ පැල ගන්න බැරි වෙනවා. ඒ නිසා දැන් මේක සතියක් තියලා මුල් ටික පස්සෙකට අල්ලගත්ත ගමන් අපි මේ වැල ගලවලා අයින් කරන්න ඕනේ. ඊට පස්සේ මෙයා තනියෙන් හැදෙනවා. මෙහෙම ළඟින්ම කඩන්නේ නැහැ. අයින් කරන්නේ නැතුව මේ වැල ටිකක් දුරින් මැදින් එයා හැදෙන එක්කෙනාටත් තියලා මෙහෙම මැදින් තමයි කපන්න ඕනේ. කපලා අයින් කරගන්න. ඉතින් ඔහොම තමයි ස්ට්‍රෝබෙරි පැලයක් හදාගන්නේ. හරිම ලේසි. හදාගත්තට පස්සේ පරිස්සමට බලා ගන්නවා. මෙහෙම පොහොරක ලං කරලා එයාලා ලං කරලා තියනවා. මේ මට තව පැල තියෙනවා. මම දැන් මේ පෝච්චි ටිකක් ගේන්න යන්න ඕනේ. මේ හැම එකම එනවා. මම මේ වගේ මේ මල් හැදෙන්න දෙන්නේ නැහැ. මට තව පැල ටිකක් බෝ කරගන්න ඕන හින්දා. මම මේවා කඩන්නේ නැහැ දැම්ම. මට අනිත් ඒ වගේ දැන් ගෙඩි ඇවිල්ලා තියෙන හින්දා මේ මම ටිකක් තියාගෙන ඉන්න තා පැල ගන්න. ඉතින් ඒ හින්දා මම මේ වගේ මේ වැල් තියෙනවා හෙන්න. මේවා තාම පොඩි ඒවානේ. තව මෙයාලගෙන් පැල ගන්න පුළුවන්. මේ මාසයක් දෙකක් මේ පැලේ හොඳට හැදෙන්න තියලා එයාලගෙන් පැල ටිකක් අරගෙන තමයි මම ගෙඩි ගන්නෙ. දැන් මේ වගේ නම් මම දැන් කඩනවා එන නැත්නම් මම කඩනවා. ඒ කියන්නේ මෙයාලා දැන් ගෙඩි හදන්න ගහ හොඳට තියෙන හින්දා. මෙන්න මේකත් දැන් මම මේකත් දැන් දිගට ඇවිල්ලා තිනවා. ඒකෙමුත් පැලයක් අරගෙන මම එයාත් ඊට පස්සේ මේ මල් හැදෙන්න තියෙනවා. දැන් මේවා තමයි දැන් මේ මල් එන ඒවා. දැන් මේකෙන් මම පැල එකක් බෝ කරලා එකෙන් එකක් එහෙම යට කරලා එක පැලයක් හදාගත්තා. දැන් මේකේ මේ මල් එන හින්දා මම ඒක කඩලා අයින් කරනවා. එහෙම තමයි මේ ස්ට්‍රෝබෙරි පැල හදාගන්නේ. ඉතින් ඔයාලා එක පැලයක් හරි ගෙනල්ලා ස්ට්‍රෝබෙරි පැලයක් හදාගෙන ඔයාලා බෝ කරගන්න එනං. thank you වීඩියෝ එක බැලුවට. තව ස්ට්‍රෝබෙරි තියෙනවා වීඩියෝ එකක් ගේනං ස්ට්‍රෝබෙරි ආයෙත් ඉදුණාම. thank you